අපි හැමෝම වගේ දන්නවා නැදුන්ගමුවේ රාජා ගැන. දළදා කරඩුව වැඩම කරගෙන මහනුවර ඇසළ පෙරහැරේ ගාම්භීරව ගමන් කරපු ඒ දැවැන්ත ඇත් රාජයා ගැන අදටත් මිනිස්සු කතා කරනවා. හැබැයි නැදුන්ගමුවේ රාජාට කලින් මේ ගෞරවනීය රාජකාරිය කරපු ඇත් රාජයන් ගැන අපි කොච්චර දැනුවත්ද? අද මම කියන්න යන්නේ මිල්ලන්ගොඩ රාජාගේ කතාව. මේක නිකම්ම ඇතෙකුගේ කතාවක් නෙමෙයි. 1900 ගණන් වල අපේ දෙමාපියන් වන්දනා කරපු ඇත් රාජයේගේ කතාවක් තමයි අද අපි කියන්න යන්නේ. වනාන්තරයකින් අල්ලාගත්තා චූටි ඇත් පැටියෙක්. මේ ඇත් පැටියා අවසානයේදී ලංකාවේ ප්‍රසිද්ධම ඇත් රාජයෙක් බවට පත් වෙනවා. මේ තමයි මිල්ලන්ගොඩ රාජාගේ කතාව. මිල්ලන්ගොඩ රාජා උපත ලැබුවේ ආසන්න වශයෙන් 1938 වසරේදී කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීමක් වෙන්නේ 1945 වසරේදී. ඒ වෙද්දි මේ ඇත් පැටියාගේ වයස අවුරුදු 6ක් විතර ඇති. පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයේ වනාන්තරයකදී ඔහු ඇතුළු ඇත් රංචුවක්ම අල්ලගෙන තිබ්බා. ඔහු තනි ඇතෙක් නෙමෙයි. ඒ රංචුවේ ඇතුන් 19 දෙනෙක් පමණ හිටියා කියලා සඳහන් වෙනවා. ඇත්තටම මේ වර්තමාන කාලයේදී නම් ඇතුන් 19 දෙනෙක්ගේ රංචුවක් අපිට කොහෙන්වත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි 2010 සිට 2024 කියන කාලය අතරතුර අලි ඇතුන් 6000කට අධික පිරිසක් අධික ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය කළා තියෙනවා. ඉතින් මේක මිනිස්සු විදිහට අපි ඉවසගෙන ඉන්න ඕනේ කාරණාවක් නෙමෙයි. මේ වෙනුවෙන් හඩක් නැගීවම යුතු කාලයක තමයි අපි දැන් ඉන්නේ. කොහොම හරි ඉතින් මේ මිල්ලන්ගොඩ රාජා තවත් ඇතුන් 19 දෙනෙක් එක්ක විතර හිටියා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ අතර හිටපු මේ පුංචි ඇත් පැටියාගේ ජීවිතේ එදා ඉඳලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. එයා මිනිස්සු අතරට ආවා. ඒත් පස්සේ මිල්ලන්ගොඩ පවුලට මේ ඇත් පැටියාව ලැබෙනවා. ඊට පස්සේ තමයි ඔහුට මිල්ලන්ගොඩ රාජා කියන නම ලැබෙන්නේ. පුංචි මේ ඇත් පැටියා මහා දැවැන්තයෙක් වෙනවා. කාලයක් ගත වෙද්දී මේ පුංචි ඇත් පැටවා දැවැන්ත ඇත් රාජයෙක් බවට පත් වුණා. මිල්ලන්ගොඩ රාජාගේ විශේෂත්වයන් ගත්තොත් එහෙම ඔහුගේ ශරීරය විතරක් නෙමෙයි, ඔහුට තිබුණේ අති විශාල දල දෙකක්. ඒ දල දෙක ඔහුගේ අනන්‍යතාවය වගේම ප්‍රබල වුණා. දලවල දිග අඩි 7මාරක් පමණ වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා ඔහු ජීවත්ව සිටි කාලයේදී දිගම දල සහිත හීලෑ ඇතුන් අතරින් ඉතාමත්ම ප්‍රසිද්ධ ඇතෙක් බවට පත් වුණා. ඔහුගේ උස ගැන විවිධ මූලාශ්‍රවල විවිධ සංඛ්‍යා සඳහන් වෙනවා. ඒ නිසා හරියටම එක අගයක් කියනවට වඩා අඩි 9කටත් වඩා උස දැවැන්ත ඇත් රාජයෙක් කියලා කියන එක නිවැරදි. මොකද අඩි 4මාරකටත් වඩා දිග දල දෙකක්, අඩි 9කටත් වඩා උස ශරීරයක් මේ ගාම්භීර ඇත් රාජයාට තිබුණා. එකට එකතු වෙච්චි ගාම්භීර ගමනක් තමයි මිල්ලන්ගොඩ රාජාට තිබ්බේ. මේ රාජාව දැකපු කිසිම කෙනෙක්ට ඔහුව අමතක කරන එක කවදාවත් ලේසි වුණේ නැහැ. හැබැයි මිල්ලන්ගොඩ රාජාගේ වැදගත්කම තිබුණේ ඔහුගේ දල දෙක නිසා විතරක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතියේ ඊටාම වැදගත් චරිතයක් බවට පත් වුණා. වසර 40කට ආසන්න කාලයක් ඔහු මහනුවර ඇසළ පෙරහැර සමග සම්බන්ධ වෙලා සිටියා කියලා සඳහන් වෙනවා. මුලදී ඔහුට ලැබුණු ප්‍රථම රාජකාරියක් ප්‍රධානම රාජකාරියක් නෙමෙයි ඔහුට මුලදී ලැබෙන්නේ. ඔහු පෙරහැරේ දජයක් රැගෙන යන ඇතා ලෙසත් සහභාගී වෙලා තිබ්බා. පස්සේ මේ ඇත් රාජයා වෙද්දී වගකීමුත් වැඩි වුණා. මහනුවර විෂ්ණු දේවාලයට සම්බන්ධ පූජනීය භාණ්ඩ රැගෙන යන කාර්යයත් ඔහු කළා. කාලයත් එක්ක ඔහුට ලැබුණේ විශාල ගෞරවයක්. ඒ දළදා කරඩුව වැඩම කිරීමේ ගෞරවය. එහෙමත් නැත්නම් වගකීම. මුලින් පෙරහැරේ දජයක් රැගෙන ගිය ඇතා අවසානයේදී දළදා වහන්සේගේ පූජනීය කරඩුව වැඩම කරන ඇත් රාජයෙක් බවට පත් වෙනවා. අපේ ආදී මුතුන් මිත්තන්ගේ ගෞරවය මේ
මිල්ලන්ගොඩ රාජාට තිබුණ ගෞරවය මිල්ලන්ගොඩ රාජා විශාල ශරීරයකින් යුක්ත වුණත් ඔහු සාමාන්‍යයෙන් ආක්‍රමණශීලී ඇතෙක් වුණේ නැහැ. නමුත් මද කිපුණ කාලවලදී ඇතාගේ සමහර හැසිරීම් වෙනස් වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. මොකද ඒක සාමාන්‍ය විදිහේ සාමාන්‍ය හැසිරීම ඒ වෙනස් වෙනවා. වසර ගණනාවක් තිස්සේ ඔහුත් එක්ක හිටපු මිනිස්සු ඔහුගේ හැසිරීම හැබැයි හොඳින් හඳුනගෙන හිටියා. ඒ නිසා මේ ඇතා සහ ඔහුගේ බාරකරුවන් අතර තිබුණේ අති විශාල බැඳීමක්. කාලයක් ගත වෙද්දී මිල්ලන්ගොඩ රාජත් වයසට ගියා. ඔහුගේ දල තවත් දිගු වුණා. ඒ දල ඔහුගේ අභිමානය වුණත් වයසට යනකොට ඒවා ඔහුට අපහසුතාවයක් ඇති කරන්න පටන් ගත්තා. හිස පහත් කරලා ආහාර ගන්නකොට දල බිමට වැදීම නිසා ආහාර ගැනීම ටිකක් අපහසු වුණා. ඊට අමතරව අවසාන කාලයේදී ඔහුට ආහාර ජීර්ණ සම්බන්ධ ගැටලුත් තිබුණා. අත්තික්කා කොළ, කොස් කොළ වගේ ආහාර තමයි ඔහුට ලබා දීලා තිබුණේ. නමුත් වයසට ගිය මේ දැවැන්ත ඇත්රාජයාගේ ශරීරය තවදුරටත් ඔහුට සහාය දුන්නේ නැහැ. 2011 ජූලි 30 මේ දවස මිල්ලන්ගොඩ රාජාගේ ජීවිතයේ අවසාන දවස වුණා. දවල් 12:25ට විතර අවුරුදු 73කට ආසන්න ජීවිතයකට ඔහු සමුදුන්නා. අවසාන මොහොතේ ඔහු වෙනුවෙන් ආගමික වතාවත් සිදු කළ බවත් සඳහන් වෙනවා. වසර ගණනාවක් දළදා කරඩුව වෙනුවෙන් සේවය කළ ඇත් රාජයෙක් අවසානයේදී නිහඬවම තමන්ගේ ගමන අවසන් කළා. ඔහු දැනටත් සුරපොර සිට අපේ මේ දළදා පෙරහැර නරඹනවා ඇති. හැබැයි මිල්ලන්ගොඩ රාජාගේ කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. ඔහුගේ සිරුර සංරක්ෂණය කරලා කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ ඔහු වෙනුවෙන් ඇති කළ කෞතුකාගාරයක මහ ජනතාවට දැක ගන්න පුළුවන් විදිහට තියලා තියෙනවා. ඒ නිසා ඔහු තවමත් ජීවතුන් අතර නැති වුණාට ඔහුගේ දැවැන්ත සිරුරත් ඒ අති විශාල දල දෙකත් ඔහුගේ ඡායාරූපත් ඔහුගේ කතාවත් තවමත් මිනිස්සුන්ට ඔහුව මතක් කරනවා. අපි නැදුන්ගමුවේ රාජා ගැන කතා කරනකොට ඔහුට පෙර සිටි මේ වගේ පින්වන්ත ඇත් රාජයන් ගැන මතක් කරන්නම ඕනේ. මොකද පෙරහැර ගමන් කරන එක් ඇත් රාජයෙක් පිටුපස තියෙන්නේ දවසක කතාවක් නෙමෙයි. ඒ පිටුපස තියෙන්නේ පරම්පරා ගානක ඉතිහාසයක්. මිල්ලන්ගොඩ රාජ කියන්නේ වනාන්තරයකින් අල්ලගත්ත පුංචි ඇත්පැටියෙක්. මේ පුංචි ඇත්පැටියා තමයි කාලයක් එක්ක ලංකාවේ ජනප්‍රියම ප්‍රසිද්ධම වන්දනීය ඇත් රාජයෙක් වෙන්නේ අපේ නැදුන්ගමුවේ රාජා වගේම. ඒ වගේම දැන් ඉන්දි රාජා ඉන්නවා. මේ විදිහට අපේ රජවරුන් අතර අපි දැනටත් ගරු කළ යුතුම රජෙක් තමයි මිල්ලන්ගොඩ රාජා කියලා කියන්නේ. මේ රාජයන් ඇත්තටම මහනුවර ඇසළ පෙරහැරේ ගෞරවයෙන් ගමන් කළා. අවුරුදු ගාණක් මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තා. ඔව් අපි අතර නැහැ. හැබැයි මොළගොඩදී ඔහුගේ දැවැන්ත රූප දිහා බලන කෙනෙකුට අදටත් හිතන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මේ තමයි කාලයක් ශ්‍රී ලංකාවේම ගෞරවය බලා සිටි මිල්ලන්ගොඩ රාජා. ඒ නිසා මතක තියාගන්න මිල්ලන්ගොඩ රාජා කියලා කියන්නේ නිකන් ඇතෙක් නෙවෙයි. ඇත් රාජයෙක් නෙවෙයි. ඔහු ශ්‍රී ලංකාවේ පෙරහැර ඉතිහාසයේ මතකයෙන් මැකෙන්නේ නැති දැවැන්තයෙක්. අලියැත්තු ඝාතන සම්බන්ධව අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.